Hi guys, good morning, good evening. වෙනම් පාන්දර තාම 7 වෙලාව. ඊයේ කිසිම ගෝල් මැච් එකක් තිබ්බේ නැහැ බ්‍රේක් එක ක්වාටර් ෆයිනල්ස් වලට. මීඩියාස් ඔක්කොම සයිලන්ට්. අද තියෙන මැච් එක France versus Morocco. Morocco තමයි එකම ඇෆ්‍රිකන් කන්ට්‍රි එක ක්වාටර් ෆයිනල්ස් වලට සිලෙක්ට් වෙච්චි. කිසිම ඒෂියන් කන්ට්‍රි එකක් නැහැ. ඊජිප්තුත් අයින් වුණා. අර්ජන්ටිනා එක සෙල්ලම් කරලා. ඒක පොඩ්ඩක් කන්ට්‍රවර්සි මැච් එකක්. හැබැයි ඉතින් as a personal view ඉතින් ඒක පවුල් එකක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඉජිප්ත ගෝල් එක ගන්න බෑ වගේ ගොඩක් රිවෝක් වුණා සමහර ඒවා. මතකද ඉංග්ලන්ඩ් එකේදීත් ඒක රිවෝක් වුණා, බ්‍රසීල් වලත් එකක් රිවෝක් වුණා. එහෙම තමයි මැචස් සෙල්ලම් කරන්නේ ඉතින්. මොරොක්කෝ ෆ්‍රාන්ස් මැච් එක අනිවාර්යෙන් ෆ්‍රාන්ස් ගනී ඉතින්. ෆ්‍රාන්ස් ඉස් ක්වාටර් ෆයිනල්ස් විතරක් නෙමෙයි අපි හිතන් ඉන්නේ ෆයිනල්ස් එයි කියලා ඉතින්. අන්බීටන් ටීම් එකක් ඔක්කොම ස්කිල්ස් තියෙන ටීම් එකක්. බලමු ඉතින් බැලන්ස් ටීම් එකක්. ආයි තියෙනවා ෆ්‍රයිඩේ තියෙනවා ස්පේන්ස් vs බෙල්ජියම්. ස්පේන්ස් ක්වාටර් ෆයිනල්ස් ආවේ පෘතුගල් පරාජයලා. හැබැයි ඉසි මැච් එකක් හිතුව තරම් කම්පිටිෂන් එකක් තිබ්බේ නැහැ. මම දැක්කම මේක හදලා තියෙනවා. ආර්ජන්ටිනා මැච් එක මැරීගෙන සෙල්ලම් කරලා දිනුවා. හැබැයි ක්වාටර් ෆයිනල්ස් එන්නේ ස්පේන්ලා කරපු දෙයක් නෑ. හරිම සරල කික් එකක් ගෝල් එකක් තමයි ගත්තේ කියලා විනියස්ලාගේ ක්ලිප් එක. ඊට පස්සේ බෙල්ජියම් ආවේ USA පරද්දලා. ඒකත් ගොඩක් කට්ටිය මීඩියාස් වල වයිරල් වෙච්ච මැච් එකක්. මොකද ට්‍රම්ප්ගේ සිද්ධියත් එක්ක කුමාරි ඒගොල්ලෝ 4-1 දිනුවා. ඒකෙන් ස්පේන්ස් ගනී. මොකද ස්පේන්ස් ලැබිලා කවුද යුරෝප් ලීග් එක ගත්ත කට්ටිය. ජමාල් එහෙම ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉංග්ලන්ඩ් මැච් එක තියෙනවා සැටර්ඩේ. ඉංග්ලන්ඩ් versus නෝර්වේ. සුපිරිම මැච් එකක් වෙන්නේ. හරිම uncomfortable මැච් එකක්. මොකද දෙපැත්තම හොඳම ටීම් එකක්. ගොඩක් නෝර්වේ තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. හාලන්ගේ ක්ලිප්ස් හැමතැනම වයිරල් වෙනවා, ෂෙයා වෙනවා. ගාලිවිතින් හරිකේන්ස්ලා තුන සෙල්ලම් කරලා ලාස්ට් මැච් එක මෙක්සිකෝ against. ඒක unfavorable conditions තිබ්බත් මැච් එක දිනුවා 3-2. බලමු මොකද වෙන්නේ කියලා. all the best for the England. England මේක දිනුවොත් එහෙම අපි ෆයිනල්ස් යන බලාපොරොත්තු වෙනවා. බල්ලාරියලට සන්ඩේ මැච් එක තියෙන එහෙම වුණොත්. මෙහෙනම් බෑන්ක් හොලිඩේස් උත් දෙන්න ගන්නවා. පටන් ගන්න ඔප්ටිමිස්ටික් හිතනවා ඉතින්. බෑන්ක් හොලිඩේස් ගන්න කලින් මැච් එක දිනලා ඉන්න බෑ නේද? Okay, cheers. Have a nice day. Bye bye.